කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. ඉතින් මේ දවස්වල නම් ජපානයේ බලන හැමතැනම මාරම ලස්සනයි. මොකද මේ දවස්වල ජපානයේ සකුරා මල් පිපෙන කාලේ නිසා. ඉතින් බලන හැමතැනම මල් පිපිලා මල් පෙති හැලිලා හරිම ලස්සනයි. අවුරුද්දටම එකපාරක් පිපෙන මේ සකුරා මල් බලන්න ජපාන් ජාතිකයන් වගේම අපිත් හරිම ආසයි. අපි තුන්දෙනාගේ නිවාඩු දවසේ අපි යනවාද පික්නික් එකක්. ඉතින් ඒකට අවශ්‍ය කරන කෑම ටික තමයි දැන් මම හදන්නේ. මම ඉතින් අද ඇත්තටම හදන්නේ ජපාන විදිහට කෑම ටික. මට හිතුණා ඒ විදිහට කෑම හැදුවොත් හොඳයි කියලා. මොකද චීටි මෑන් එකටත් ඒක කන්න පුළුවන් නිසා. මොකද අපේ චීටි මෑන් එකට ලංකාවේ කෑමත් කන්න තාම හුරු නැහැ. ඉතින් එයා ගැනත් හිතලා මම හැදුවා ජපාන් විදිහට කෑම. ඉතින් මුලින්ම තෙල් ටිකක් පෑන් එකට ෆ්‍රයි වෙන්න දාලා ඊට පස්සේ මං කපාගත්ත සෝසේජ්, බ්‍රොකොලි, ඇස්පරගස් ටික ෆ්‍රයි කරගත්තා. ඒ වගේම තමයි ඒක ෆ්‍රයි වෙන අතරතුර එයා ෆ්‍රයි එකේ මම මාළු පෙති කීපයකුත් ෆ්‍රයි වෙන්න දැම්මා. මේ ඔක්කොම ෆ්‍රයි වෙන අතරතුර මම දැම්මේ ජපනිස් පොටැටෝ සලාඩ් එකක් තමයි හදන්න යන්නේ. මේක නම් ඉතින් හදන්න හරිම ලේසි වගේම මාරම රසයි. ඉතින් මුලින්ම මම ගර්කින් මේ විදිහට හීනියට පෙති කපලා ඒක භාජනයකට දාලා ලුණු චුට්ටක් දාලා අනලා ඒක පැත්තකින් තිබ්බා. මොකද ඒකේ වතුර තියෙනවා. ඒ වතුර ටික එළියට ගන්න ඕන නිසා. ටික වෙලාවකට පස්සේ ඒ ගර්කින් වල තියෙන වතුර ටික මිරිකලා අරගෙන මම තම්බල පොඩි කරගත්ත අලවලට ඒක එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට කැරට්, බීලුණු, ඊට පස්සේ මේ ඔරිගානෝ ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මේ පකුචි ටිකකුත් එකතු කරගත්තා. මොකද මේ දෙක එකතු කරගත්තාම හරි අමුතු රසක් එනවා. අවසානෙට මං එකතු කරගත්තේ මයොනයිස්. ඉතින් කැමති කෙනෙක්ට ඕන නම් ලුණු චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. හැබැයි මට නම් ලුණු අවශ්‍ය වුණේ නැහැ. මේ විදිහට හරිම රසයි. අමතක වුණානේ මම තව ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරා. එතකොට තමයි හරිම රස එන්නේ මේකේ. ඊට පස්සේ ඉතින් මම හදන්න පටන් ගත්තේ ඔනිගිරි. ඔනිගිරි කියන්නේ මොනවද කියන්නේ මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවනේ. අද මම ඔනිගිරි හදන්න පාවිච්චි කරන්නේ මේ පැකට් එකේ තියෙන දේ. මේකේ මාළු වල රසක් තමයි තියෙන්නේ. ඒ වගේම තල ඇටක් තියෙනවා. මට හිතුණා මේක අද පාවිච්චි කරත් හොඳයි කියලා. මොකද ඔයාලා දන්නවා වෙනදට නම් මං ගෙදරම හදන දේවල් එකතු කරලා තමයි මේ ඔනිගිරි හදන්නේ. ඉතින් අද මට හිතුණා මේ විදිහට හොඳයි කියලා. සාමාන්‍යයෙන් ඔනිගිරි හදනකොට පාවිච්චි කරන්නේ උණුමුණු බත්. ඒකට හේතුව තමයි ඒ ඔනිගිරිය හැඩය ගන්න පුළුවන් වෙන්නේ එතකොට නිසා. ඔයාලට මතකද මම මෙච්චර කාලයක් ඔනිගිරි හැදුවේ අච්චුවකින්. ඉතින් හස්බන්ඩ් මට කිව්වා ඔයාට හැම දෙයක්ම පුළුවන් ඇයි මේක විතරක් ඒ විදිහට පුරුදු වෙන්නේ නැතුව අච්චුවකින් කරන්න කියලා. ඉතින් මේකත් තනියම ඔයා හදන්න උත්සාහ කරන්න කියලා කිව්වා. ඉතින් ඇත්තටම මම එයා කියපු දේ අහලා දවසක් හැදුවා බලන්න. ඉතින් හරිම ලස්සනට ඔනිගිරියේ හැඩය ආවා මගේ අතින්. ඉතින් එදා ඉඳන් මම දැන් මේ දිගටම ආය අච්චුවක් නැතුව මගේ අත් දෙකෙන්ම ඔනිගිරිය හදනවා කියලා හිතුවා. ඉතින් මේ විදිහට මම හරි ලස්සනට ඔනිගිරිය හැඩය ගත්තා. මුල් කාලේ නම් ඒකට ටික වෙලාවක් ගියත් දැන් නම් එහෙම වෙලාවක් යන්නේ නැහැ. හරි ඉක්මනට ඔනිගිරිය හදාගන්න පුළුවන්. ඉතින් මම අපි අරන් යන කෑම ටිකයි රස කැවිලි ටිකයි මේ විදිහට බොක්ස් එක අහුරගත්තා. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකව් කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දමන් පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙබන්
ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරින සඳ ඔබ දැක ගන්න නෑ අත ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට අපි තුන්දෙනා මේ ඉන්නේ ලස්සන කඳු පන්තියකින් වටවුන සකුරා මල් යායක් මැද ගලාගෙන යන පුංචි ගඟක් අයිනේ. මගේ හිතට හොඳයි කියලා හිතුන තැනක මම ගෙනාපු ෂීට් එක බිම දිග ඇරලා අපි තුන්දෙනා එක්කම අපි ගෙනාපු කෑම ටික ඒක උඩින් තිබ්බා. අපි මේ හදන්නේ අපි ගෙනාපු කෑම ටික කන ගමන් මේ අවට ලස්සන පරිසරයේ උපරිම විඳින්න. පරිසරයේ උපරිම විඳිනවා විතරක් නෙමෙයි අපි තුන්දෙනාගේ රසබර කතා ඒවත් මේකම පටන් ගත්තා. මම වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ අවුරුද්දට එකපාරක් පිපෙන මේ සකුරා මල බලන්න ජපාන් ජාතිකයෝ වගේම ජපානයේ ජීවත් වෙන විදේශිකයෝ වෙන අපිත් මාරම ආසයි. මොකද අවුරුද්දට එකපාරයි ඒක බලන්න තියෙන්නේ. මේ පාර බැලුවහම ආය අවුරුද්දක්ම බලාගෙන ඉන්න වෙනවා මේ මල එහෙමත් නැත්නම් මේ ලස්සන පරිසරය විඳින්න. ඉතින් මේ අවුරුද්දට එකපාරක් හම්බෙන කාලයේ ඒක තවත් ලස්සනට විඳින්න මේ වගේ පික්නික් එකක් කරනවා කියන්නේ ඒක හරිම වටින දෙයක්. දන්නවද? සමහර මිනිස්සු පුදුම වාසනාවන්තයි වෙනස් නොවන මිනිස්සු ලබන්න. මොන දේ වුණත් අත් නොහරින මිනිස්සු ලබන්න. කාලයත් එක්ක ආදරේ වැඩි වෙන තැන්වල ඉන්න. දුන්න පොරොන්දු ජීවිතය හා සමානව රකින්න ආදරයක් ලබන්න. ඕ මමත් පුදුම වාසනාවන්තයි. මේ වගේ ලස්සන ආදරණීය පුංචි පවුලක් ලබන්න. මට තේරෙන කාලේ ඉඳන් මම හෙව්වේ මේ වගේ බැඳීමක්. හිත පිරෙන්න ආදරය කරන්න පුළුවන් කෙනෙක්, මට ඕනම දෙයක් බය නැතුව කියන්න පුළුවන්, ඒ වගේම කිසිම දෙයක් හංගන්න නැතුව ඉන්න පුළුවන් කෙනෙක්. ආත්මාර්ථකාමී නොවන ආදරයක්, බැඳීමක්. ඉතින් මගේ හස්බන්ඩ් කියන්නේ එහෙම බැඳීමක්. මන් දන්නවා මගේ රිහා මැනික අපි දිහා බලලා දවසක කියනවා මට අම්මයි අප්පච්චි වගේ ආදරයක් දවසක ලැබෙයි නේද කියලා. දෙමව්පියන් විදිහට අපි ආදරණීයව ජීවත් වෙනකොට අපි දිහා බලලා මේ චූටි පැටවුනොත් හරිම ආදරණීය මිනිස්සු බවට පත් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයත් ආදරෙන්ම පිරීලා ඉතිරිලා යන්න ඕනේ.